සියලු දෙනාටම සුබ දවසක් ඉතින් ඔන්න අද වීඩියෝ එකේදී අපි කතා කරන්න යන්නේ ඔයාලට ගෙදර ඉඳන් කරන්න පුළුවන් part time job කීපයක් ගැන. ඉතින් ඔයාලා දන්නවා මේ වෙද්දිත් part time job සෑහෙන්න තියෙනවා. ඉතින් ගොඩක් ඒවා scam. ඉතින් ගොඩක් ඒවා ඔයාලට කරන්න පුළුවන් jobs තියෙනවා. ඉතින් අපි බලමු මොනවද මේ තියෙන part time job. මෙන්න මේවට apply කරන්නේ කොහොමද? මේ job එකක් හරියට complete කරන්නේ කොහොමද කියලා. ඉතින් මෙතනදී අපි කතා කරන්නේ data entry job ගැන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් typing වගේ jobs ගැන තමයි කතා කරන්නේ. ඉතින් මේ වගේ verified job වලට ලබා ගන්න පුළුවන් වෙබ්සයිට් එකක් මම අද recommend කරනවා. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එක හරහා ඔයාලට පුළුවන් මෙන්න මේ job වලට apply කරලා මෙන්න මේ application පුරවලා ඔයාලටත් මෙන්න මේ වගේ පොඩි job එකක් complete කරලා දවසකට ලොකු මුදලක් earn කරන්න. ඉතින් මෙතනදී monthly salary එකක් විදිහට තමයි ඔයාලට ලබා ගන්න පුළුවන්. නිකමට හිතන්නවා සාමාන්‍යයෙන් ගෙදරට වෙලා ඉන්න කෙනෙක්. හැබැයි ඔයාලට අවශ්‍ය වෙනවා job එකක් කරන්න. ඉතින් හැබැයි ඔයාලට කොහෙටවත් යන්න බෑ මේ job එක කරන්න. ඉතින් ඔයාලට ගෙවල් වලට වෙලා ඉන්න කට්ටියට ඉතාමත් වැදගත් job ටිකක් තමයි අද මම අරන් ඇවිත් තියෙන්නේ. ඉතින් එහෙනම් අපි බලමු මොනවද මේ job, කොහොමද මේවා complete කරන්නේ, මෙන්න මේ complete කරාම අපිට ලැබෙන benefit මොනවද, මේකෙන් අපිට හම්බෙන salary එක කොහොමද, මෙන්න මේ වගේ basic දේවල් ටිකක් කතා කරනවා. ඉතින් හැමෝටම වැදගත් වෙයි කියලා හිතනවා මම මෙන්න මේ වීඩියෝ එක. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ job complete කරලා income එකක් ලබා ගන්න. ඉතින් ඔයාලා ඉස්සරෝම යන්න ඕනේ Google එකට. Google ඔයාලට මේවා smartphone එකෙන් උනත් කරන්න පුළුවන්. ඔයාට කම්පියුටර් එකක් අවශ්‍ය වෙන්නෙම නැහැ. මම ඔයාලට ලේසි නිසා තමයි කම්පියුටර් එකෙන් පෙන්වන්නේ. ඔයාලට පුළුවන් ඔයාගේ තියෙන අතේ තියෙන මොබයිල් ෆෝන් එක use කරලා මෙන්න මේ job වලට apply කරන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ Google එකට ගිහිල්ලා ඉක්මන් jobs කියලා search කරන්න. ඉතින් ඉක්මන් jobs කියලා search කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි result එක එන්නේ. මේ result එකේ මෙන්න මේ තියෙන පළවෙනි link එකෙන් යන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉක්මන් jobs කියන එකේ website එක හම්බ වෙනවා. මේකේ ඔයාලට part time job වගේම full time job හොයාගන්නත් පුළුවන්. ඉතින් ගිහිල්ලා මෙන්න මේ search bar එකේ search කරන්න data entry කියලා. ඉතින් මෙන්න මේ විදිහට data entry in job කියලා search කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ result බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේවා මෙතනදී කියලා තියෙනවා verified employer කියලා. ඒ කියන්නේ මෙන්න මේ employersලා verified කියලා තියෙනවා මේ companies. ඒත් එක්කම ගත්තාම මේ data entry job එක ඔයාලට බලා ගන්න පුළුවන් 55000 සිට 85000 දක්වා මේකෙදි මුදලක් ලබා ගන්න පුළුවන් කියනවා. ඒ වගේම මේකෙත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහටම තමයි තියෙන්නේ. ඉතින් මේක බලා ගන්න පුළුවන් ඔයාලට data entry typing job එකක් තියෙනවා. මේක 45000 සිට 85000 දක්වා ඔයාලට ලබා ගන්න පුළුවන්. අපි මේ job එකක් ඇතුළට ගිහිල්ලා බලමු. මෙන්න මේ විදිහට මේක ඇතුළට ගියාට පස්සේ මෙන්න මෙතන employer කියන company එක ඔයාලට මෙතන recommend කරලා තියෙනවා. ඊට පස්සේ job role එක data entry operator, job type එක part time කියලා තියෙනවා. ඒ වගේම salary එක per month, ඒ කියන්නේ මාසෙකට 45000 සිට 85000 දක්වා ලබා ගන්න පුළුවන්. requirement ඒ කියන්නේ required කරන education qualification තමයි ordinary level එක. ඒ කියන්නේ O level ප්‍රමාණවත්. ඊට පස්සේ මෙතනදී යටට ගියාට පස්සේ විස්තරයක් තියෙනවා අයදුම් කරන ආකාරය කියලා. මෙතන සම්පූර්ණ විස්තරයක් තියෙනවා. ඉතින් ලැප්ටොප් එකක් නැත්නම් ඔයාට ස්මාර්ට්ෆෝන් එකකින් වද පුළුවන් කියලා තමයි මෙතනදී කියලා තියෙන්නේ. ඔයාට මෙතනදී අවශ්‍ය වෙන එකම ක්වොලිෆිකේෂන් එක තමයි ඔයාට තියෙන level එක. ඒ කියන්නේ ඔයාට typing හැකියාවක් තියෙනවා. ඔයාට data entry සම්බන්ධව දන්නවනම් ඔයාට excel sheet එකක් හදාගන්න පුළුවන් නම් මෙන්න මේ වගේ සරල job එකක් complete කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙතන employee website කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන මේ form එකක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ form එකට ගියාට පස්සේ ඔයාගේ නම, contact number එක, IT knowledge එක කොහොමද තියෙන්නේ, city එක, ඊට පස්සේ language එක ඔයාට භාෂාවන් මොනවද පුළුවන් කියලා මෙතනදී අහනවා. නිකන් හිතන්නකෝ ඔයා Tamil කෙනෙක් කියලා. ඔයා Tamil හොඳටම දන්නවා. ඔයාට පුළුවන් මෙතන Tamil දෙන්න. සිංහලත් දන්නවනම් සිංහල දෙන්න පුළුවන්. English දන්නවනම් English. ඔන්න ඔය වගේ පොඩි ස්ටෙප් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ පොඩි ස්ටෙප් එකක් ඔයාලට පුරව ගන්න මෙන්න මේ ෆෝම් එක මේ විදිහට අපි නිකන් ෆෝම් එක පුරවමු. ඊට පස්සේ මෙතන contact number එකක් ඉල්ලනවා. හරි, contact number එකක් ඉල්ලලා IT සම්බන්ධ basic knowledge එකක් තියෙනවද කියලා අහනවා. මම yes කියලා දෙනවා. ඊට පස්සේ නගරය අහනවා කොහෙද තියෙන්නේ කියලා. ඉතින් මම මෙතනදී city එක විදිහට දෙනවා. ඊට පස්සේ මෙතනදී අපිට පුළුවන් දේවල් අහනවා. මම මේ විදිහට සිංහල ඉංග්‍රීසි කියන දෙක දෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන submit කියලා එකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ submit එක කරන්න පුළුවන්. ඊට පස්සේ software solution job එක සාදරයෙන් පිළිගන්නවා. ඊට පස්සේ මෙතනදී කියලා තියෙනවා
මෙතන WhatsApp channel එකක් තියෙනවලු. ඒ WhatsApp channel එකට join වෙලා ඒක follow කරන්නලු. එතකොට ඔයාට ඒක සම්බන්ධව ඒ කියන්නේ form එක fill කරු ඔබගේ දුරකථන අංකයට අප ආයතනය මගින් SMS එකක් ලැබේවි. confirmation SMS එකක්. ඒ වගේම ඔබ අපගේ WhatsApp එක follow කර සැනින්ම job එක පිළිබඳව ongoing project සම්බන්ධව ඔබට salaries company එක සම්බන්ධව සියලු විස්තර ලැබේවි. ඉන්පසු එහි සඳහන් ආකාරයට ඔබට වැඩ කිරීමට පටන් ගත හැකියි කියලා මෙතනදී දීලා තියෙනවා. ඉතින් ඔයාලගේ මේ WhatsApp channel එක මෙයාලා අපිට recommend කරනවා. මේ WhatsApp channel එකට අපි join වෙන්න ඕනේ. ඉතින් මේකට join වුණාට පස්සේ සම්පූර්ණ විස්තරයක් ඔයාලට හම්බ වෙනවා. ඒ වගේම තමයි තව දෙයක් ඔයාලට කියන්න ඕනේ. ඉතින් මෙතනදී නිකමට හිතන්න ඔයාට මේකදී මුදලක් ගෙවන්න කිව්වා කියලා. අන්න ඒ වගේ job ඔයාලා complete කරන්න යන්න එපා. ඔයාලා කවදාවත් මේ වගේ දේවල් වලට මුදල් දාන්න එපා. ඔයාට මෙතනදී මුදල් දාන්න තු කරන්න පුළුවන් සියලුම job ඔයාලට මෙතනදී complete කරන්න පුළුවන්. හැබැයි ඔයා මුදල් දාන්න කියලා කිව්වොත් ඒ job එක අනිවාර්යෙන් complete කරන්න නැතුව ඒක skip කරන්න. මුදල් දාන්න තු කරන්න පුළුවන් job ඇති වෙනකන් තියෙනවා. ඒ නිසා කිසිම මුදලක් යොදවන්න නැතුව ඔයා මේකෙන් income එකක් ගන්න බලන්න. ඉතින් ඔයාලගේ දැනුවත් කිරීම සඳහා තමයි මේක මම වීඩියෝ එක අරන් ආවේ. ඉතින් මං හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මේ වීඩියෝ එක. ඉතින් යාළුවන්ට බලන්න share කරන්න. එහෙනම් අපි අද මෙතන වීඩියෝ එක නවත්වමු. හැමෝටම සුබ දවසක්.